ආයුබෝවන් දුවේ පුතේ. පෙරදිග සංගීතයේ උසස් පෙළ පාඩම් මාලාවෙන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රාගධාරී ශාස්ත්‍රීය පදනමක් සහිත සරල ගීත කියන පාඩමයි. පාඩම අවබෝධ කරගන්න ලේසි වෙන්න අපි මේක කොටස් 4කට වෙන් කරගන්නවා. පළවෙනි කොටස තමයි ශාස්ත්‍රීය අංග. ඒ කියන්නේ ආලාප, තානාලංකාර, තබ්ලබෝල් ආදී ඇතුළත් ගීත. ඒ යටතේ පළවෙනි ගීතය තමයි සුනිල් ඉදිරිසිංහ මහතාගේ හංසරාජනී ගීතය. ඒ ගීතේ හදලා තියෙන්නේ මාල්කවුන්ස් රාගයෙන්. ඒ වගේම ඒකේ ආලාප, තානාලංකාර, තබ්ලබෝල් 30යි වැනි අංග දක්නට ලැබෙනවා. දෙවෙනි ගීතේ තමයි වික්ටර් රත්නායක මහතාගේ හෝපොළු වනපෙත. ඒ ගීතය හදලා තියෙන්නේ භාගේශ්‍රී රාගයෙන්. තුන්වෙනි ගීතේ තමයි පී.වී. නන්දසිරි මහතාගේ කමලාසනී ගීතය. ඒක හදලා තියෙන්නේ හංස ධ්වනි රාගය ආශ්‍රය කරගෙනයි. දෙවෙනි කොටස තමයි සරල ශාස්ත්‍රීය ගීත. මේ කොටසේ ගීත පළවෙනි කොටසේ තරම් ගොඩක්ම ශාස්ත්‍රීය නැහැ. මේ කොටසට අයිති ගීත විදිහට එඩ්වර්ඩ් ජයකොඩි මහතාගේ මුව මුක්තාලතා, අමරා රණතුංග මහත්මියගේ චාමර පවන්සලා, එඩ්වර්ඩ් ජයකොඩි මහතාගේම මාරම්බරී ගීතය, දයාරත්න රණතුංග මහතාගේ දුරස් වන්නට මේ ලෙසින් යන ගීත දක්වන්න පුළුවන්. තුන්වෙනි කොටස තමයි තුම්රි, ගසෙල්, දූන්, භජන් වගේ සරල ශාස්ත්‍රීය ගායන වාදන ශෛලීන්ට අනුව සැකසුන සිංහල සරල ගීත. හතරවෙනි කොටස තමයි රාග ආශ්‍රිතව හැදුන හින්දි චිත්‍රපට ගීත. ඉතින් මේ වීඩියෝ එකකින් මම මේ හැම ගීතයක්ම එකින් එක විස්තර කරලා නැහැ. වෙනත් වීඩියෝ එකකින් මේ ගීත ගැන තව දුරටත් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවත වීඩියෝ එකකින් හම්බෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.